සියලුම දෙනාට සුබ දවසක්. ඇත්තටම මම දැන් ඉන්නේ මේ කිරින්ද දීවර වරාය පරිශ්‍රය තුල. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් මේ ඉන්න ස්ථානෙන් තමයි වරායට යාත්‍රාවන් ඇතුළත් කරන ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් වරායට ආවට පස්සේ තමයි දැක්කේ ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීමක්. මේ බලන්න දීවර වරායක් සාමාන්‍යයෙන් මොනතරම් ලොකුද කියලා අපි දන්නවා. ඒ වුණාට බලන්න කිරින්ද දීවර වරාය විශාල වැලි පරයකින් යට වෙලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ අපේ දීවරයෝ මොනතරම් අපහසුතාවයට පත් වෙලා තියෙනවද? ඔවුන්ගේ යාත්‍රා වරායේ නැංගුරන්ලා දාන්න බැරුව මේ යාත්‍රා සියල්ලම ගොඩට ඇදලා තියෙනවා. බලන්න මේ තමයි ඔවුන්ගේ යාත්‍රා ගොඩට ඇදලා ගැට ගහලා තියෙන විදිහ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ සුන්දර මනරම් ප්‍රදේශයේ පිහිටලා තියෙන දීවර වරායට ඈතින් පේනවා කිරින්ද රාජමහා විහාරය. ඉතින් කිරින්ද ප්‍රදේශයට ආවට පස්සේ තමයි දැක්කේ මේ වරායට මේ වගේ සිදුවීමක් සිදු වෙලා තියෙනවා කියලා. ඉතින් අපේ දීවරයෝ ඇත්තෙන්ම අසරණ වෙලා තියෙනවා. ඔවුන්ගේ යාත්‍රා වරාය තුලට රැගෙන ඒම සහ වරායෙන් පිටව යෑමේදී ඉතාමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ යාත්‍රාවල යට අඩිය වැලිවල වදිනවා. ඉතින් ඇත්තෙන්ම පව්. මොකද අපිට මත්ස්‍ය සම්පත සපයන්න වෙහෙස මහන්සි වෙන අපේ දීවරයන්ට මේ වගේ වරායක් අහිමි වීම ගැන අර බලන්න විශාල වැලිපරයක් තමයි ඇවිල්ලා මුහුදින් ඇවිල්ලා මේ වරාය වැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වරායේ ඇත්තෙන් මෙච්චර වතුර ප්‍රමාණයක්වත් නැහැ. අර විශාල නෞකාවකුත් ඇවිල්ලා තියෙනවා වරායට. මං හිතන්නේ නෞකාවටත් පිට වෙන්න බැරුව වගේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ වෙනකොට රජයෙන් මේකට වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා. මේ වෙනකොට ඒ තියෙන සියලුම වැලිපරය ටිකෙන් ටික ඉවත් කරමින් පවතිනවා. ඉතින් තව ටික කාලයක් යනකොට අපේ දීවරයන්ට සතුටුදායක දෙයක් විදිහට මේ වරාය ප්‍රතිසංස්කරණය කරලා ලැබෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මෙච්චර ලස්සන සුන්දර දීවර වරායකට වෙලා තියෙන දේ දැක්කහම මොනතරම්නම් දුකක් දැනෙනවද? අපිට මෙහෙම දුකක් දැනෙනවා නම් මේන් ජීවත් වෙන දීවර පිරිස මොනතරම් දුක් වෙනවද?